අල්සාම ක්‍රීඩා පිටියේ සිට ඔබමා අමතන ප්‍රසන්න විතානගේ සහ ඔබ අමතන මාශේලිගය ක්‍රීඩාවට උචිත කාලගුණයක් පැවතියත් ක්‍රීඩාවට උචිත කනතිල්ලක් පැවතියත් ඉතාමත් මන්දගාමී ඉතිහාරයක් තමයි උදාසි වෙනකමක් තමයි ප්‍රකට වන්නේ. ඔව් බලමු අපි තරගයේ ඊළඟ පන්දුව කෙසේ තීරණය වෙයිද. ලකුණු 10ක අග්‍රතුනේ අල් හිලාල් ක්‍රීඩා සමග පිටකැදි වෙනවා. පාන්දු එල්ලෙනවා ස්ක්වාට් කවර් පොයින්ට් කලප් හැරයි ප්‍රශ්නක් කර පිටි කරුවන් තම කඩුල්ල අතර දිව යනවා. එකලක්ම සතා ප්‍රතිමාරු කරගන්න අතරතුරේදී ලකුණු 12යි කඩුළු 3යි. තාමත් හොඳ ප්‍රතිකරණයක් සඳහා අවශ්‍ය තනතිල්ලක් තමයි තියෙන්නේ. අපි තරගයට කලින් තනතිල්ල පරීක්ෂා කරලා බැලුවා. කිසිදු කඩතොළු වීමක් නැහැ. ඔව් දිව වෙනවා පන්දු යවන්න. ඔව් මීලක පන්දු. ඉතාමත් පහරක් එල්ල කරනවා. ඉතාමත් දුර්වල පන්දු රැගෙන ලකුණු 4යි. ලකුණු 4යි. ක්‍රීඩකයා ඉදිරියට පහරක් එල්ල කරා. නමුත් කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණේ. පන්දු ගහන දිහාට නෙවෙයි ගියේ. මේ පැත්තේ කවුද ඉන්නේ මල්ලි? තර්ඩ් මෑන් කලාපේ හරහා ලකුණු 4යි. මීලක පන්දු දිවෙනවා.